නේ නෑ නෙමෙයි සම්පූර්ණ ඇත්ත. දැන්ට තෝ ඒක තමයි වෙලා තියෙන්නේ. තවමත් හෝමුණ සමුද්‍ර හන්දිය වහලා තියෙන්නේ. මොකයි කෙරුවා? දන්නේ නෑ. මේ මුදලායි. මම කියන්නේ කියලා හිටියේ. ඔයා මේ ගමේ 70 කරේට ණයට දෙනවා වැඩි. ඔහොම ගියොත් මේ කඩේ වාට වහන්න වෙනවා. ඉතින් මට මොකද බං? මට මොකද බං කියන්නේ? මේ කඩේ ඔයාගේනේ. ඔයානේ මේකේ මුදලාලි. මගේද මේ කඩේ? මමද මේකේ මුදලාලි? නැත්තම්. නෑ නේ උඹට මොකද බං? ඔබ තමයි කියන්නේ කබලේ ලිපටේට් මිනිහට ගොන එන්න කියලා. ධර්මතිලක මල්ලේ කොහෙද යන්නේ පුතන්ජි එක්ක? මේ පුතන්ජි මේ කැම්පස් කරනවා කියන ඇත්තද? ඔව්නේ. තව මාසෙකින් තමයි කොල්ලට යන්න තියෙන්නේ. මාසෙන්? ඉතාම හොඳයි. ඒතර කොහොමද පුතා විසාට්? රිසර්ච් කිව්වේ මම? ඉංග්‍රීසි පෙළද? විසාට් ගැන ලියපු විභාගයේ විසාට්. ඒ තුනයි. ගුඩ්. එතකොට මේ අර NVQ පන්න පත්‍රය එහෙම කොහොමද ලේසිද? NVQ? ඉරි ගහන පන්න පත්‍රය NVQ? මේ MCQ පේපර් එක. ඒක අමාරුන්නේ නෑ මාමේ. හරි එහෙනම් අපි ගිහින් එන්නම් ඈ. නෑ මේ ඉන්න හත්තලා මේ පුතාගේ ඔළුවට දෙයක් දාන්නේ නෙමෙයි හදන්නේ ගොඩට දාන්නේ හදන්නේ. දැන් මේ ඔය ආවර්ජනාවක් එහෙම ඔළුවේ තියෙනවනේ පුතාගේ. නැද්ද ඔළුවේ? මේ පුතන්ජගේ ඔළුවේ නෑ. හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් කොහොමද කාබන් ඩයොක්සයිඩ් ටාටා ලේලන් ප්ලූටෝ මැග්නීසියම් ඉරහඬු තරු පවතිනතුරු අපි මැරෙන්නේ නෑ. වෙන 60 උටමාරක් තියෙනවා දැන් ඉතල 50යි තිබ්බේ. නැත්තම් පුතේ ඔක මතක තියාගන්න තව විදියක් තියෙනවා. උපාලි ළඟ නැවේ ගිහින් ධම්මිනිද්ද බලවරි. එහෙමනේ? හරියට හරි. යන්නේ එපා හත්තර මේ දරුවගේ ඔළුවට මොන හරි දෙන්න නෙමෙයි තටමන්නේ මේන්. හරි විද්‍යා අටන්නේ අපි දැන් ගමු සිංහල පුරාතන මේ පද්‍ය. සිංහල ඕල් ෆෝම්. සිංහල ඕල් ෆෝම් එක ෆෝම් කරලා ගන්න බං. මම ෆෝම් කරන්නම් පුතේ. තන්දලේ දෙන්නා දෙපොලේ බත් කනෝ අන්ත බිඳෙයි අග්ගිස්සෙන් බෑලාවරින් කටු කැලේ ගාල නොලිහා වගේ දිනෝ උගත මනා ශිල්පයමයි මතු රැකිනා කොහොමද පුතේ? අන්න නියමයට ෆෝම් කරා. යන්නේ එපා හත්තර මේ දරුවට දෙයක් ඉගෙන ගන්න දෙන්න. එන්න. හරි කවි අතරින්න මේ කතාව අහලා යන්නකෝ. දැන් දරුවෝ ඔයාලා හෙන සැප පහසුවට දැන් කාලේ මේ ඉගෙන ගත්තට අපි ඒ දවස්වල කිලෝමීටර් 30ක් අනේ කිලෝමීටර් 40ක් උදේ පාන්දර ඉස්කෝලේට පයින් යනවා අපි. නේ එහෙම ගිහිල්ලා ඉස්කෝලේ ඉවරලා ඇවිල්ලා රෑ 100 එක්ක යනවා දඩේමේ. එහෙමත් ඇවිල්ලා පාන්දර 3ට ඉන්දියාප්ප තම්බල කඩවල් ගාන යනවා විකුණන්න. එහෙම කරලා මගේ උත්තර පත්‍රයේ බැලුවට පස්සේ සර් මෙහෙත් කළා ඉද්ද ගහලා නැගිටුනේ ඇයි? උත්තර ලියලා තියෙන විදිය දැකලා පුදුම වුණා. මේක ලිව්වේ ළමෙක්මද කියලා ඇහුවා. අනිත් ප්‍රශ්න පත්‍ර මුකුත් බලන්නේ නැතුව කෙලින්ම මාව යවුවා එංගලන්තයේ ඇමරිකාවේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට තෝරාපත් කරගත්තා. නේ මට විශ්වවිද්‍යාලය යන්න බැරි වුණා. ඇයි? සිරියට තනියම දඩේම යන්න බෑ කියලා. මට විශ්වවිද්‍යාලය යන්න නැතුව දඩේම යන්න උනා. දුකයි ඒක. හරි ඒ කටන්න අවුලක් කරන්න. පුතා උනාට එක්සෑම් එක කරේ කියන්නේ. ටික් TikTok නෑ ETSFT IT IT කියන්නේ මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්. ඒ මාමේ AI නේ. AI IT කියන්නේ මේ කම්පියුටර් සම්බන්ධ තියෙන විෂයක්. කොම්පියුටර්. ඔය කොම්පියුටර් කියනක ජෝන් ලෝකී බියාර් හොයාගත්තේ 1857. ජෝන් ලෝකී බියාර් හොයාගත්තේ මාමේ රූපවාහිනී. කම්පියුටරේ නෙමෙයිනේ. ඒ දරුවා ඔයා දන්න ටිකනේ. ඒක ටොම් පටයක් කියලා දන්නවද? නේ ඔය ටීවී එකේ තියෙනවා වයර් හන්සු දෙකක්. ඒකට තවත් වයර් හන්සු තුනක් ගහලා තමයි ඔක කොම්පියුටර් එක. ඒක ජෝන් ලෝකී බියාර්ගේ. අප්පා රාඩියෝ ජෝන් ලෝකී බියාර්ගේ මහන්සිය වතුරේ. මොකෝ ගම් වතුරක් ආවේ? ඔව් ගම් වතුරක් ආවා. දැන් කොහෙද යන්නේ පුතා එක? අපි පුතා ලැප්ටොප් එකක් ගන්න.